කොහොමද මේ සහ and භාවිතා කරන්න කියලා. Hi everybody, what's up and welcome back to my learning channel. හොඳයි, ඔන්න මම පොරොන්දු වුණ විදියටම අද ඔයාලට අරගෙන ආවිල්ලා තියෙනවා මගේ lesson series එකේ දෙවෙනි lesson එක. මම හිතනවා මගේ පළවෙනි lesson එක මේ වෙනකොටත් ඔයාලා බලලා ඇති කියලා. එහෙම නැත්නම් ඉක්මනටම ගිහින් මගේ lesson series එකේ පළවෙනි lesson එක බලලා එන්න. මොකද ඒක ගොඩක් වැදගත් වෙයි ඔයාලට අද මම මේ කරන්න යන lesson එකට. හොඳයි, මම මෙහෙමම චුට්ටක් ඔයාලට මතක් කරගෙන යන්නම්. ඔයාලට මතක ඇති අපි පළවෙනි lesson එකේ ඉගෙන ගත්තා මොනවද vowel sounds, ඒ වගේම මොනවද consonant sounds කියන්නේ කියලා. ඒ වගේම ඉගෙන ගත්තා අපි මෙතෙක්කල් ඉගෙන ගත්ත vowel sounds පහට අමතරව y කියලා special vowel එකකුත් තියෙනවා කියලා. හරි, එහෙමනම් ඒකත් ඔළුවේ තියාගෙන අපි යමු අපේ අද lesson එකට. So today we are going to talk about using a, o, an. We use a, o, an in front of nouns. අපි අද ඉගෙන ගන්න යන්නේ කොහොමද මේ a සහ an භාවිතා කරන්න කියලා. ඉතින් අපි මේ a සහ an use කරන්නේ නාමපදයක් ඉස්සරහට. Before that, we need to know what is a noun. A noun is a person, place, thing or an animal. මොකක්ද මේ නාමපදයක් කියන්නේ? නාමපදයක් කියන්නේ පුද්ගලයෙකුට, දෙයකට, ස්ථානයකට සහ සතෙකුට වෙන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් අපි බලමු කොහොමද මේ a සහ an නාමපදයක් ඉස්සරහට භාවිතා කරන්න කියලා. බලන්න මම ඔයාලට දීලා තියෙන පළවෙනි noun එක තමයි pillow. pillow. ඉතින් කොහොමද අපි දැනගන්නේ මේ නාමපදයේ ඉස්සරහට අපි යොදන්නේ අද එහෙම නැත්නම් and කියලා? හොඳට මතක තියාගන්න. මේ දීලා තියෙන නාමපදය vowel sound එකකින් පටන් ගන්නවා නම් අපි ඒ නාමපදයේ ඉස්සරහට යොදන්නේ and. ඊළඟට මේ දීලා තියෙන නාමපදය consonant sound එකකින් පටන් ගන්නවා නම් අපි යොදන්නේ a. පැහැදිලි නේද? හරි. එහෙමනම් අපි නැවතත් යමු අපේ first noun එකට. The first noun we have is pillow. Pillow starts with the consonant P. So we put a in front of the noun. A pillow. බලන්නකො දෙවෙනි noun එක apple. මෙතනදී first letter එක letter A. A කියන්නේ vowel sound එකක්. දැන් මතක් කරගන්න බලන්න මොනවද vowel sounds කියන්නේ කියලා. A, E, I, O, U. මතකයි නේද? ඒ නිසා අපි මේ වචනේ ඉස්සරහට දානවා an. An apple. An apple. Let's go to the next word. Kite. K is a consonant sound. So we put a in front of it. A kite. A kite. Next noun is eraser. That noun starts with the letter E and it is a vowel. So we put an. An eraser. An eraser. අපි යමු ඊළඟ noun එකට. Mango. බලන්න M කියන්නේ consonant sound එකක්. ඒ නිසා අපි දානවා a mango. Last noun is orange. Orange පටන් ගන්න letter එක O. letter O. O කියන්නේ vowel sound එකක්. ඉතින් අපි මෙතනදී යොදන්නේ an orange. An orange. Okay, let's move on to the next part. I want you to see some other words too to have an extra practice. එහෙමනම් බලමු. මම ඔයාලට තව nouns ටිකක් දීලා තියෙනවා. මතක තියාගන්න noun එකක් කියන්නේ පුද්ගලයෙකුට, ස්ථානයකට, දෙයකට සහ සතෙකුට. So let's go through them one by one. Carrot. Carrot is a thing that we eat. Playground. Playground is a place we go.
igloo. igloo කියන්නේ හිමේ හදන නිවසකට. teacher. teacher කියන්නේ පුද්ගලයෙකුට. umbrella. umbrella is a thing that we use when it is raining. university. university is a place where the students learn. හරි. එහෙමනම් අපි බලමු මේ nouns වලට අපි දාන්නේ ඒද එහෙම නැත්නම් and කියලා. ඔව්. first word එක carrot. එතනදී අපි කියනවා a carrot. next word is playground. we say a playground. මතක තියාගන්න අපි use කරනවා a consonant sounds වලින් පටන් ගන්නා වචනවලට. How about the next word? Igloo. We say an igloo because igloo starts with a vowel. ඊළඟට teacher. අපි කියනවා a teacher. Next, umbrella. අපි කියනවා an umbrella. එතනදී අපි use කරන්නේ an. මොකද word එක පටන් ගන්නේ vowel sound එකකින් නිසා. බලන්නකො last word එක දිහා. university. බැලු බැල්මටම ඔබට හිතෙන්නට පුළුවන් මේකට අපි දාන්න ඕනේ an නේද කියලා. හැබැයි අපි ඒ word එකට use කරන්නේ a university. ඔයා හිතන විදියට ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? හොඳට අහගන්න. අපි umbrella කියන word එක pronounce කරද්දී අපිට ඇහෙන්නේ a sound එක. බලන්න. a umbrella. හැබැයි university කියන word එක pronounce කරද්දී අපිට ඇහෙන්නේ u කියන sound එක. බලන්නකෝ. u university. එහෙමනම් umbrella කියද්දි first letter එක vowel sound එකක් විදියට අපිට ඇහුණත් university කියද්දි first letter එක අපිට ඇහෙන්නේ vowel sound එකක් විදිහට නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි අපි එතනදී a university කියලා භාවිතා කරන්නේ. ඉතින් එහෙමනම් මම හිතනවා අද lesson එක ඔයාලට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. So I hope you guys can remember when to use a and an. Thank you for watching me and let's meet in the next video. තවමත් මගේ channel එක subscribe කරලා නැති අය ඉන්නවා නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. Bye bye.